Hi self lovers. ඉතින් ඔයාලට කොහොමද? දන්නවද? අද මගේ ෆෝමේ දිනපොතට සුන්දර මතකයක් එකතු වෙනවා. අද අපි ගියා නාටකමට. මේ ගමට මම නාටකම කිව්වේ ඇයි දන්නවද? නාටකම් කාලේ ටෙලි නාට්‍ය රූගත කිරීම කිරීමේ ගමේ නිසා. මේ වගේ සුන්දරත්වයේ පිරුණු තැන් නාගරික පරිසරයේ තැන්ගිලා තියෙනවා. ඉතින් අද මට ඔයාලට කියන්න ටිකක් අමුතු කතාවක් තියෙනවා. නාගරික පරිසරයෙන් හැංගුණු සුන්දරත්වය. ඒ වචන ටිකක් වෙනස් විදිහට මට දැනුණා. හරියට නිකන් කාර්යබහුල ජීවිතයෙන් හැංගිලා තියෙන තමන්ගේ වටිනා ජීවිතය වගේ අදහසක් දැනුණා. කාර්යබහුල ජීවිතය ඇතුළේ නිදහස්කාමීන්, කලාකාමී, ආදරණීයන්, කවිකාරයෝ, රචකයෝ, විනෝදකාමීන්, දඟකාරයි, සටන්කාමියෝ එකී මිකී නුකී අය ජීවත් වෙනවා. ඒත් ඒ අයට කෝ වෙලාවක්. ඒ අය තුළ ජීවත් වෙන කවිකාරයට, රචකයට, කලාකාරයට, ආදරණීය චරිතයන්ට කෝ නිදහස් වෙලාවක්. ඔයත් මාත් දන්න දෙයක් තමයි අපි කොයි මොහොතක හරි මැරෙනවා කියලා. ජීවිතය අවිනිශ්චිතයිනේ. හෙට ඔයා ළඟ ඉන්න ඔයාගේම අය එක්කෙනා මැරිලා ගියොත් ඔයා පසුතැවෙයි. ඒ අය නිසාම ඔයා කාර්යබහුල වුණාට ඒ අයටත් ඔයාව ඕනි. ඔයාටත් ඔයාව ඕනි. ඉතින් ඇයි මේ හති වැටෙනකන් දුවන්නේ? කා වෙනුවෙන්ද හති වැටෙනකන් දුවන්නේ? ඔයා කියයි හති වැටෙනකන් දුවන්නේ ඔයාගේ ආදරණීයන් වෙනුවෙන් කියලා. ඒත් ඒ අය එක්කවත් නිදහසේ ගත කරන්න කෝ ඔයාට වෙලාවක්. ඒ අයත් හැමදාම ඉන්නවායි නෙමෙයි. ඔයා නිදහසේ ඔයා කැමති දෙයක් කාලා බීලා ඔයා කැමති ඇඳුමක් ඇඳලා නිදහස් දවසක් ගත කළේ කවද්ද? මං නම් කියන්නේ ඔයාගේ වටිනා ජීවිතේ අපරාධේ. මොකද එක දවසක්වත් තමන් වෙනුවෙන් ඔයා ජීවත් වෙලා නැහැ. කෝ ඔයාට තෘප්තිය? අඩුම ඔයා ගැන තෘප්තියකින් සතුටකින් මැරෙන්නවත් පුළුවන්ද? උදේ ඉඳන් හවස වෙනකන් සමහර අය රෑ එළි වෙනකන් දුවනවා. ඒත් අපි හෙට මේ මොහොතේ වුණත් මැරෙන්න පුළුවන් කියන එක ඔයාට අමතක වෙලා. හිතන්න ඔයා ගැන. ඔයා අවසන්ට කවද්ද ඔයා වෙනුවෙන් දෙයක් කරේ? දැන් ඉතින් ලිව්වා. දුවන ගමන් ඔයා ගැනත් හිතලා ජීවත් වෙන්න. අද ඉඳන් ඔයා මොනතරම් කාර්යබහුල වුණත් ඔයා වෙනුවෙන් දවසක් නැත්තම් පැය දෙක තුනක් හරි වෙන් කරගෙන ඔයා කැමති දෙයක් කරලා බලන්න. ඔයාගේ ආදරණීයන් එක්ක දවසක් ගත කරන්න. ඒ සතුට සල්ලි වලින් ගන්න බෑ. ඒ වගේම මේ සතුට ඔයාගේ ආදරණීයන්ට සල්ලි වලට දෙන්නත් බෑ. සල්ලි මැත්තේම ජීවත් වෙන්න එපා. මැරෙනකොට අපි සල්ලි අරගෙන යන්නේ නැහැ. අපි අරගෙන යන්නේ ක්‍රියාවෙන් කරපු දේවල් වල ප්‍රතිඵල. මුලින්ම තමන් හිතන විදිය වෙනස් කරගන්න. අද අපි අවටම තියෙන ලස්සන පරිසරයක හවස් වරුවක් ගත කරා. අපිට ඒ ගමන ගැන ප්ලෑන් එකක් තිබුණේ නැහැ. හිතුණා ගියා. ඒ වෙනුවෙන් වෙලාවක් හදාගත්තා. දන්නවද? ඇස් දෙකෙන් කොළපාට පිරුණු ගොයමක් දැකලා ඇස් විතරක් නෙමෙයි අපේ හිත් පවා සුන්දර හැඟීමකින් පිරුණා. ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේකට. අපි මේ මොහොතේ වුණත් මැරෙන්න පුළුවන්. ඉතින් ඔයා මැරෙන්න කලින් ඔයා වෙනුවෙන් දෙයක් කරන්න. තමන්ට ඉන්නේ තමන් විතරයි. අපි මැරෙනකොට අපේ ආදරණීයන් වරන් යන්නේ නැහැ. ඔයා තුළ ඉන්න සුන්දර මනුස්සයාටත් කාර්යබහුල ජීවිතයෙන් මිදෙට සතුටු වෙන්න අවස්ථාවක් හදලා දෙන්න. අදට මම ගිහින් එන්නම්. මම ඩිලු.